හොඳයි ආපහු සාකච්ඡාව ප්‍රධානම් මෙහිම. ඔයාලා මේක බලලා ඉවර වෙලා මේක සාකච්ඡාව හරියට තේරුම් අරගෙන ඔයාලා මේකේ ප්‍රශ්نين ප්‍රශ්නේ කොලයක් කරන් ලියන්න අනිවාර්යෙන් කොලයක් හෝ අපි ටියුට් එක හදන මේ ගණන් පොත තියෙන. ටියුට් හදන ගණන් පොතේ ප්‍රශ්නාංක ලියන්න පළවෙනි පේපරේ ගණිතය 7 වසර ගිහින් ලියලා ප්‍රශ්නාංක ටික ලියලා පිළිවෙලට මාත් එක්ක හදාගෙන යන්න. ඔයාලා තනියෙන් උත්සාහ කරනවා නම් ගාන තනියෙන් උත්සාහ කරලා ඉවර වෙලා බලන්න මම හදන විවරණය කියන්නේ මම සාකච්ඡා කරන එක ඔයාලා ගාන හදලා ඉවර වෙලා බලන්න. හරිද? මම දැන් මුලින් හදනවා ගාන. දැන් ඔයාලා පළවෙනි ගාන ඔයාලා තනියෙන් බලන්න. හදන්න බලලා ඉවර වෙලා ඒත් හදාගන්න බැරි නම් විතරක් මගේ එක බලන්න. අර මුලින් ඔයාලා උත්සාහ කරන්න අනිවාර්යෙන් ගාන හදන්නකො මොකද්ද මේකෙදි වෙන්නේ? අන්නේ උත්සාහ කිරීම කරන්න. ඊට පස්සේ තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නේ ඉස්සරහට වීඩියෝ එක ප්ලේ කරලා බලන්න මං හදන එක. හරිද? පළවෙනි ප්‍රශ්නේ පහත සඳහා රූපය පිටපත් කරගෙන ද්විපාර්ශ්වික සම්මිතික රූපයක් මේ ලැබෙනසේ සම්පූර්ණ කරන්නලු. මොකද ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක් කිව්වේ? ද්විපාර්ශ්වික තල රූපයක් කිව්වේ මොකද්ද? ගානට සමානව කොටස් දෙකකට සම්මිතික අක්ෂයෙන් බෙදෙන්න ඕනේ. සම්මිතික අක්ෂය අඳින්නේ අපි හරියට මැදින්. ඒ කියන්නේ දෙපැත්තේ තියෙන්න ඕනේ එක සමාන කොටස් දෙකක්. එතකොටනේ සමානව මැදින් ඉරක් යන්නේ නේ. එහෙනම් මේක සම්මිතික අක්ෂය මේ තියෙන සම්මිතික අක්ෂය නම් මොකද්ද වෙන්න ඕනේ? මේ වගේම කොටසක් තියෙන්න ඕනි අනිත් පැත්තේනේ. එහෙනම් මේ විදියටම ඔය වගේ කොටසක් අඳින්න. හරිද? සමාන කොටසක් ඇඳලා පෙන්නන්න ඕනි. හරිනේ. නෑ මේ කොටස හරි. ඊළඟ බලන්න. ඊළඟේ තියෙනවා අගය සොයන්න. මේ ප්‍රශ්නේ දැක්කම මොකද්ද අපිට මතක් වෙන්න ඕනි? මේ වරහණක් සහ ඉලක්කමක් අතර අපි දන්නේ මොකද්ද තියෙන ගණිත කර්මය? මෙන්න මෙතන. වරහණක් සහ ඉලක්කමක් අතර තියෙන ගණිත කර්මය මොකද්ද? ඒක මතක් වෙන්න ඕනි. වරහණක් සහ ඉලක්කමක් අතර තියෙන ගණිත කර්මය ගුණ කිරීම කියන එක මතක් වෙන්න ඕනේ. හරිද? දැන් බලන්නකො මෙතන ගුණ කිරීම එකතු කිරීමයි වර්ග දෙකක් තියෙනවා. මොකද්ද මුලින් කරන්නේ අපි? ඒකට රටාවක් තිබුණානේ. මොකද්ද අපි මේ රටාවට කිව්ව නම? අපි මේ රටාවට නමක් කිව්ව මොකද්ද? වන් බෙගු දරිමි බලා ඉන්න. හරියට බලන් ඉන්න. හරිද? වන් බෙගු දරි නැත්තම් එයා ඔය ආකාර දෙකනේ තිබුණේ. වන් බෙගු දරි කියලා ආකාරය තිබුණා. නැත්තම් වන් බෙගු එයා කියන ආකාරය. මෙතනට එයා කියන්නේ එකතු කිරීම අඩු කිරීම. මෙතන දාන හරිනා වගේ. වරහන් නගුර කියන්නේ ගුණ කිරීම. මෙතන බෙදීම. මෙතන තියෙන්නේ ගුණ කිරීම. හරිද? මේ පිළිවෙලට තමයි අපි සුළු කිරීම කරන්න ඕනේ. ඒ කියන්නේ එකතු කිරීමයි ගුණ කිරීමයි තිබුණොත් එහෙම ඔයාලා සුළු කරන්නේ නැ ප්‍රකාශනයක මුලින් තියෙන්නේ කවුද? මේ ප්‍රකාශනයේ මුලින් තියෙන කවුද? ගුණ කිරීම. එහෙනම් මුලින් කරන්න ඕනේ මොකද්ද? ගුණ කිරීම. එහෙනම් අර ප්‍රකාශනයට යම් බලන්න. ඒ ප්‍රකාශනයේ තියෙන මොනවද? ගුණ කරන්න තියෙනවා, එකතු කරන්න තියෙනවා, වරහන් තියෙනවා. මොකද්ද මුලින්ම කරන්නේ? වන් බෙගුදර ඉන්නේ. එහෙනම් මුලින් කරන්නේ මොකද්ද? වරහන සුළු කරනවා. වරහන ඇතුළට ගියන් පස්සේ මොනවද තියෙන්නේ? එකතු කරන්න. 29 3 එකතු කරාම කීයද? 32යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 5 ගුණ කිරීම 32 කියලා. 5 32න් ගුණ කරාම කීයද? 5 වරක් 2 10යි බිංදු දැම්ම එකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 16 උත්තරේ කීයද එහෙනම්? 160යි. හරි නේද? ඒකට උත්තරේ 160යි. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඊළඟ 54හි ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. 54 කියන සංඛ්‍යාව ලියන්නලු අපිට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. හරිද? කොහොමද අපි ඒක ලියන්නේ? මතකද අපිට ප්‍රථමක සාධකවල ගුණිතය කියන එක මොකේද ඕනි උනේ? ප්‍රථමක සාධකවල ගුණිතය කියන එක අපිට ඕනනේ මතකද? මහා පොදු සාධක යයි ගුණා මේ කුඩා පොදු ගුණාකාරය හොයද්දී අපිට මේ ප්‍රථමක සාධකවල ගුණිතය ඕනි වුණා. එතනදී මොකද්ද අපි කරේ? ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන ගියා. මොනවද ප්‍රථමක සංඛ්‍යා? 2 3 5 7 9 9 ප්‍රථමක සංඛ්‍යාවක්ද? නෑනේ. 11 13 ඔය විදිහට ගියේ. ප්‍රථමක සංඛ්‍යා කිව්වේ මොනවද? මේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවටද? සාධක දෙකක් පමණක් තියෙන ඒවාට තමයි අපි කිව්වේ මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක් කියලා. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕනි. හරිද? හරි. එහෙනම් අපි ගාන හදමු. මොකද කරන්න ඕනි?
මේක ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාරයෙන් ලියන්න තියෙන එහෙනම් මොකද කරන්නේ 54 බෙදාගෙන යනවා ප්‍රථමක සාධක වලින් පළවෙනි ප්‍රථමක සාධක දෙකෙන් බෙදෙනවද ඔව් 27යි ආපහු දෙකෙන් බෙදෙනවද නැහැ එහෙනම් ඊළඟට ගියා 3ෙන් බෙදෙනවා 9යි ආයි 3ෙන් බෙදෙනවා 3යි ආයි 3ෙන් බෙදෙනවා 1යි හරි 1 දක්වා බෙදුවා ඊට පස්සේ මොකද කරන්නේ එහෙනම් මේ 54 කියන එක අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 දෙකේව 1යි 3ඒව කීයද අපිට එහෙනම් මේක ලියන්න පුළුවන් දෙකේව 1යි 3ඒව කීයද 3යි අර දර්ශක ආකාරයෙන් ලියන්න පුළුවන් නේ මෙන්න මේක තමයි අපි මේ කියන්නේ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට දක්වනවා කියලා හරිද එහෙනම් උත්තරේට තියෙන්න ඕනේ මෙන්න මේ කොටස එතන උත්තරේ විදිහට හරිනේ හරි ඊළඟ ප්‍රශ්නෙට යම් බලන්න අපි ඊළඟ එකේදී කියනවා හරිද බලන්න එක්තරා පන්තියක දරුවන් අතර බෙදා දීම සඳහා ත්‍යාග ලෙස චොක්ලට් 24ක්ද චොක්ලට් 60ක්ද ලොලිපොප් 84ක්ද ලබා දුනි. සෑම ළමයෙකුටම සෑම වර්ගයෙන්ම සමානව ලැබෙනසේ බෙදා දුන්නේ නම් එම පන්තියේ සිටින උපරිම ළමුන් ගණන. මේ කියන්නේ මොකද්ද? කවුරු හරි ගෙනල්ලා දෙනවා චොක්ලට් 24කුයි ටොපි 60කුයි ලොලිපොප් 84යි. දැන් මෙයාලා කරන වැඩේ චොක්ලට් ගානත් ඔක්කොන්ටම ලැබෙන විදිහට බෙදන්නත් ඕනි. ටොෆිත් ඔක්කොන්ටම ලැබෙන විදිහට බෙදන්නත් ඕනි. ලොලිපොප් ඔක්කොන්ටම ලැබෙන විදිහට බෙදන්න ඕනි. එහෙනම් මොකද්ද අපි කරන්නේ? මේක ඇතුලේ තියෙන තුනේම තියෙන පොදු සාධකයේ හෙවුවනම් හරිය නේද? තුනේම තියෙන්නත් ඕනි. හැබැයි උපරිමේ දෙන්නත් පුළුවන් වෙන්න එපා හැමෝටම. අපිට හැමෝටම මේ දෙන්න පුළුවන් ගාණක් වෙන්නත් එපේ. චොක්ලට් 24යි, ටොපි 60යි, ලොලිපොප් 84යි. හරිනේ. බලමු අපි එතකොට මොකද්ද කරන්න ඕනේ? තුනේම තියෙන පොදු වෙලා තියෙන ලොකුම එක්කෙනා. බලමු ගාණ හදන ඉතින් මේ බලන්න. 24යි 60යි 84නේ. 24යි 60යි 84යි. මේ තුනේම තියෙන පොදු වෙලා තියෙන ලොකුම සාධකයේ හුවනම් හරි නේද? අර කුඩා පොදු ගුණාකාරය වුණු නියමන වගේ වෙලාවටද? මතකද අර නිකන් මේ මිනිත්තු 12කට සැරයක් බෙල් එකක් වදිනවා. ආයිත් විනාඩි 20කට පස්සේ එකක් වදිනවා. ආයි විනාඩි 30කට පස්සේ වදිනවා. ඔය රටාවට බෙල් වදිද්දි තුනම එක සැරේ වදින වෙලාව අහනවා. එතකොට බලන්න ඕනි අපි ගුණාකාර ලියාගෙන ගිහිල්ලානේ 12කට පස්සේ එකක් වදිනවා 24 ආයි මිනිත්තු 12කට පස්සේ එකක් වදිනවා. එතකොට 24කට පස්සේ ආයිත් 12කට පස්සේ 36කට පස්සේනේ. ඒ වගේ ගුණාකාර ලියාගෙන ගිහිල්ලා බලනවා තුනේම පොදු ගුණාකාරයක් එන්නේ කීයටද කියලා. ඒකෙදි මොකද්ද කරන්නේ? කුඩා පොදු ගුණාකාරය තමයි එතනදි බලන්නේ. මෙතනදි මොකද්ද ඕනි උනේ? තුනේම තියෙන ලොකුම සාධකය. ඒ තුනේම බෙදෙන්නත් එපේ. සමානව හැම ළමයටම බෙදෙන්නත් ඕනි. ඒතකොට අපි බලනවා තුනේම තියෙන විශාලම සාධකය බැලුවා නම් අපිට ඒක ගන්න පුළුවන් නේ. අපි බලමු මොකද්ද? මොකද්ද මෙතනදි කරන්නේ? මහා පොදු සාධකයනේ හොයන්න තියෙන්නේ. හරි අපි කතා කරමු මහා පොදු සාධකය හොයන්න පුළුවන් ආකාර කීයක් තිබුණද? මහා පොදු සාධකය. මහා පොදු සාධකය හොයන්න පුළුවන් ආකාර කීයක් තිබුණද අපිට? මාපෝසා 3ක් තිබුණානේ. ආකාර 3යි. හරි පළවෙනි ආකාරය සාමාන්‍ය ආකාරය මොකද්ද? ඔක්කොගෙම සාධක ලියලා ඉවර වෙලා අපි බලන තුනේම තියෙන ලොකුම සාධකය මොකද්ද? ඒක සාමාන්‍ය ලේසිම එකනේ. 24. 24 කොහොමද බෙදන්නේ? 24 කීයද ගුණාකාර? එක් වරක් 24, දෙවරක් 12, හය වරක් 4, 8 වරක් 3. අපි සාධක කියන්නේ මොනවද? මෙන්න මේ එකිනෙකක් සංඛ්‍යාවලට අපි කියනවා සාධක කියලා. 24 සාධක මොනවද? 1, 24, 2, 12, 6, 4. අපි මෙන්න මේ එකිනෙකක් සංඛ්‍යාවලට කියනවා 24 සාධක කියලා. හරිනේ. ඊළඟ 60. 60 හැදෙන ආකාර මොනවද? 60 වරක් 1, 30 වරක් 2, 15 වරක් 4. තව කීයක් තියෙන්නේ? 20 වරක් 3. ඒ වගේ ටිකක් තියෙන්නේ. 10 වරක් 6. තව මොනවද? 12 වරක් 5. ඔන්න ඔය ටික තියෙනවා 60 හැදෙන ආකාර. ටොෆි 60ක් නේ තිබුණා කිව්වේ. බලන්න. ටොෆි 60ක් තියෙනවා. එහෙනම් බලමු. එහෙනම් 60 සාධක අපි ලියන්න පුළුවන්. 60, 1, 30,
දෙක 15 24 3 10 6 12 5 සංඛ්‍යා ටික ආව 60 සාධක. ඊළඟට අපිට කීයද ඕනේ වෙන්නේ 84. 84ක් තියෙනවා. හැදෙන ආකාරලිම 84 වරක් එක හැදෙනවා. ඊට පස්සේ තව කීයද හැදෙන්නේ? 21 වරක් 4 හැදෙනවනේ. තව 12 වරක් නම් 7 හැදෙනවා තව. එච්චරයි වගේනේ. එහෙනම් අපි ලියමු 84 සාධක. දෙවරක් හැදෙන දෙවරක් 42. තුන් වරකුත් හැදෙනවා. තුන් වරක් බලන්න. තුන් වරක් 28 බලන්න. හරි නේද? තුන් වරක් 28ත් හැදෙනවා. එහෙනම් සාධක තියෙනවා 84 1 21 4 12 7 2 42 3 28. ඔන්නෝව තමයි 84 සාධක. අපි මෙතනදී මොකද්ද කරන්නේ? තුනේම තියෙන විශාලම සාධකය බලන්න. තුනේම තියෙන්නත් ඕනේ විශාලම සාධකය. කීයද වෙන්නේ? 12නේ. එහෙනම් උත්තරේ කීයද වෙන්න ඕනේ? මේකෙත් 12 තියෙනවා මේ. මේකෙත් 12 තියෙන උත්තරේ කීයද? එහෙනම් මහා පොදු සාධකය සමානයි 12යි. මේක තමයි පළවෙනි ක්‍රමයනේ. ඊළඟ එක බලන්න. දෙවෙනි ක්‍රමයේදී අපි මොකද්ද කරේ? දෙවෙනි ක්‍රමයේදී අපි මොකද්ද කරන්නේ? දෙවෙනි ක්‍රමයේදී කරන්නේ අපි මහා පොදු සාධකය හොයද්දී මේවා ලියා ගන්නවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. 60 තිබුණා 84 තිබුණා තව කීයක් තිබුණේ 24 තිබුණානේ. එහෙනම් මේවා ලියා ගන්න ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට 60 බලන්න. 60 කීයෙන්ද බෙදෙන්නේ? පළවෙනි ප්‍රථමක සාධකය දෙකෙන් බෙදෙනවානේ. එහෙනම් 60 දෙකෙන් බෙදුම් මුලින්ම දෙකෙන් බෙදුවම කීයද? 30යි. 30 දෙකෙන් බෙදනවද? ඔව්. 15යි. දෙකෙන් බෙදුණා නැහැ. තුනෙන් බෙදෙනවා. 5යි. තුනෙන් බෙදෙන්නේ නැහනේ. පහෙන් බෙදෙනවා 1යි. අන්න හරි. එහෙනම් 60 ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 ගුණ කිරීම 5. ඊපස්සේ 84. කීයෙන්ද බෙදෙන්නේ? දෙකෙන් බෙදෙනවා උනේ. 40. දෙක ආයි දෙකෙන් බෙදෙනවා ඔව්. 20. 1 ආයි දෙකෙන් බෙදෙනවද? නැහැ. තුනෙන් බෙදෙනවද? ඔව්. 7යි ආපහු 7ෙන් බෙදෙනවා 1යි. එහෙනම් අපිට 84 ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 7 කියලා. ඊළඟ කීයක් තිබුණේ? 60 60 ලිව්වනේ. 24 24 දෙකෙන් බෙදෙනවා 12යි. දෙකෙන් බෙදෙනවා 6යි. දෙකෙන් බෙදෙනවා 3යි. තුනෙන් බෙදෙනවා 1යි. එහෙනම් 24 ලියන්න පුළුවන්. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. මහා පොදු සාධකය හොයන දෙවෙනි ආකාරයේදී මොකද්ද අපි කරන්නේ? තුනේම තියෙනවා නම් රවුම් කරා. මතකයිනේ. තුනේම දෙකේ ඉලක්කම තියෙනවානේ. ඊන එක රවුම් කරා. තව දෙකේ ඉලක්කමක් ගන්න පුළුවන් නේ. තුනේම තියෙනවා මේ. රවුම් කරා. තුනේ ඉලක්කමක් ගන්න පුළුවන්. පුළුවන් මේ. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා. තුනේ ඉලක්කමකුත් ගන්න පුළුවන්. තව දෙකේ ඉලක්කමක් ගන්න පුළුවන්ද? බෑනේ. මේක විතරනේ දෙකේ ඉලක්කමක් තියෙන්නේ. එහෙනම් මහා පොදු සාධකයේ සමාන වෙනවා. මේකෙන් එක දෙකේ ඉලක්කමයි. මෙතනින් තව එක දෙකේ ඉලක්කමයි. මෙතනින් තුනේ ඉලක්කමක් ආවේනේ. එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 3 12යි. අර ගෙත් ආවේ 12යිනේ. හරි එහෙනම් අපි අද මේක හරි. තුන්වෙනි ආකාරය. තුන්වෙනි ආකාරය තමයි මේ ක්‍රමයේ තියෙන ලේසිම ආකාරය. මොකද්ද අපි කරන්නේ? ප්‍රථමක සාධක වලින්මයි බෙදන්නේ. මොකද්ද කරන්න ඕනේ? තුනම බෙදෙනවා නම් විතරයි බෙදුවේනේ. හරි එහෙනම් අපි බලමු. 60යි 84යි 24යි. තුනම කීයෙන්ද බෙදෙන්නේ? දෙකෙන් බෙදනවද? ඔව්. දෙකෙන් බෙදනවා. 30යි 32යි 12යි. තුනම දෙකෙන් බෙදනවද? ඔව්. 15යි 21යි 6යි. ආයි කීයක් තුනෙන් බෙදෙන්නේ? තුනෙන් බෙදනවනේ. 5යි 6යි 2යි. ආපහු බෙදෙනේව තියෙනවද? නැහැ. එහෙනම් මහා පොදු සාධකයේ සමාන වෙනවා. මෙන්න මේ සංඛ්‍යා ටිකේ ගුණිතය 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. දෙවරක් 2 4 4 වරක් 3 12යි. බලන්න. තුනේම ආව උත්තර මොනවද? 12නේ. මොකද පළවෙනි ආකාරයේදී කරේ ඔක්කොම සාධක ලියලා ඉවර වෙලා තුනේම තියෙන විශාලම සාධකයේ රවුම් කරලා ගත්තා. දෙවෙනි එක ආයත කරේ මොකද්ද? ලියාගත්තේ ඒවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට මේ ඔක්කොම ලියලා තියෙන ප්‍රථමක සාධකවල ගුණිත විදියට ලියලා ඒකෙන් අර තුනේම පොදු වෙලා තියෙන ඒවා රවුම් කරලා ඉවර වෙලා ඒ වගේ ගුණිත ගත්තා.
ඊට පස්සේ තුන්වෙනි ක්‍රමයේදී ප්‍රථමක සාධක වලින් බෙදන් යනවා 3ම බෙදෙනවා නම් විතරක් අපි 15 පියවරට යනවනේ. අන්න එහෙම තමයි ආකාර 3 ගියේ. මේ 1 මේ 2 3. තුනෙන් කැමති ආකාරයකට පෙන්වන්න. උත්තරේ 12 අරන් තියෙනවා නම් ලකුණු හම්බෙනවා. හරිද? ඊට පස්සේ මේ 12 දැන් ගත්තනේ. දැන් මොකද්ද මෙයා කියන්නේ? ටොපි 60යි 84යි 24යි කොහොමද තිබුණ වර්ග? මොනවද මේ තිබුණ වර්ග ටික? ටොෆි 60යි චොක්ලට් 24යි චොක්ලට් මේ තියෙන්නේ චොක්ලට් ටොෆි 60යි ලොලිපොප් තමයි 84ක් තිබුණේ. එහෙනම් චොක්ලට් කීය ගාන දෙනවද එහෙනම්? ළමයින්ට චොක්ලට් 2 ගාන 12 දෙනාටම දෙන්න පුළුවන් නේ. හරි. ලොලිපොප් එක ළමයිට කීය ගානෙත් දෙන්න ඕනේ? 7 ගානෙම දෙන්න පුළුවන්. එක ළමයිට 7 ගානේ ළමයි 12 දෙනාටම දෙන්න පුළුවන්. ටොෆි එක ළමයිට කීය ගානේද? 5 ගානෙම ලොලිපොප් ළමයි 12 දෙනාටම දෙන්න පුළුවන්. අන්න ඒ වගේ සංඛ්‍යාවට තමයි අපි මේ තුනේම තියෙන පොදු සාධකය බැලුවා. දැක්කනේ ඒකේ නැහැටි උත්තරේ. තුනටම පොදු වෙලා තියෙන සාධකය තමයි මේ වගේ තැන්වලදී බලන්නේ. අර ප්‍රශ්නය අනුව තේරෙන්න ඕනේ ඔයාලා හොයන්න ඕනි මහා පොදු සාධකයේද කුඩා පොදු ගුණාකාරයේද කියන එක ඔළුවට එන්න ඕනේ. නිකන් මේ වගේ ප්‍රශ්නයක් තුනටම පොදු වෙලා තියෙන ලොකුම එක්කෙනා හොයනවා වගේ ආකාරයක නම් අපි හොයන්නේ මහා පොදු සාධකයේ ගුණාකාරයක ඇසුරේ කියන්නේ මෙච්චර වෙලාවකට පස්සේ ආයි බෙල් වදිනා වගේ සිද්ධියක් තියෙනවා නම් ඒකෙදි හොයන්නේ මොකද්ද? කුඩා පොදු ගුණාකාරය. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. 1542 සංඛ්‍යාව 3න් 4න් 6න් හා 9න් බෙදේදයි. හරි. මොකද්ද මේ බෙදෙන කතාවේදී අපි කරේ? බෙදෙන කතාවේදී මොකද්ද අපි කරන්නේ? මතක සාධක හා ගුණාකාර කියන එකේ පළවෙනි කොටසෙත් තමයි මේක කරන්නේ. අපි කොහොමද බෙදෙනවද කියලා බැලුවේ? සංඛ්‍යාවත් 3න් බෙදෙනවද කියලා බැලුවේ කොහොමද? මේ ආකාර කීපයක් තියෙනවනේ. 3න් බෙදෙනවද 9න් බෙදෙනවද 6න් බෙදෙනවද 4න් බෙදෙනවද 2න් බෙදෙනවද? ඔන්න ඔය ටික තමයි අපෙන් අහන්නේ. ලේසි මේක 2න් බෙදෙනවද කියලා බලන්නේ කොහොමද? දැන් මතක් වෙලා කියන්න ඕනි. කොහොමද 2න් බෙදෙනවද කියලා අපි බැලුවේ. හරි මොකද්ද කරේ? අග ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ උනානේ. අග ඉලක්කම ඉරට්ටේ වෙන්න ඕනේ උනා. අග ඉලක්කම. ඊට පස්සේ 4න් බෙදෙනවද බැලුවේ කොහොමද අපි? කියන්න බලන්න. කොහොම වීඩියෝ එකේ ඉන්න ගමන් කොහොමද 4න් බෙදෙනවද කියලා අපි බැලුවේ. අග ඉලක්කම් 2 අගය අග ඉලක්කම් 2 අගය 4න් බෙදෙනවා නම් තමයි මෙයා 4න් බෙදෙන්න ඕනේ. අග ඉලක්කම් 2 අගය ඉලක්කම් 2 අගය 4න් බෙදෙන්න ඕනේ. මේ එකම නිකන් ෂෝට් නෝට් එක වගේ දාගන්න ඔයාලා. ඒකට මතක් වෙනවන්නේ. මේකම ඉක්මනට ලියා ගන්න නිකන් කරුණු විදියට. 6න් බෙදෙනවද කියලා බැලුවේ කොහොමද අපි? 6න් බෙදෙන්න නම් 2න් සහ 3න් යන දෙකෙන්ම බෙදෙන්න ඕනේ වුණා. 6න් බෙදෙන්න නම් ඒ සංඛ්‍යාව 2න් බෙදෙන්නත් ඕනේ වුණා. 3න් බෙදෙන්නත් ඕනේ වුණා. තාම අපි 3න් බෙදෙන කතාව කරේ නෑනේ. 3න් බෙදෙන්න මොකද්ද අපි කරන්න ඕනේ? 3න් අපි මොකද්ද මේවැය හොයන්නේ? ඉලක්කම් දර්ශකය මතකයිනේ. ඉලක්කම් දර්ශකය කියන එක්කෙනා 3හි ගුණාකාරයක් වුණා නම් 3 ගුණාකාරයක් වුණා නම් මොකද්ද මේ සංඛ්‍යාව 3න් බෙදෙනවා. ඉලක්කම් දර්ශකය කියන එක්කෙනා 3 ගුණාකාරයක් ආව නම් අපි කියනවා මේ සංඛ්‍යාව 3න් බෙදෙනවා. එහෙනම් 6න් බෙදෙන්න ඕනේ අවශ්‍යතාවය මොකද්ද? අග ඉලක්කම 2න් බෙදෙන්නත් ඕනේ. ඉලක්කම් දර්ශකයේ 3 ගුණාකාරයක් වෙන්නත් ඕනේ. හරි නේද? හරි. ඊළඟට 9න් බෙදෙන්න මොකද්ද වෙන්න ඕනේ? 9න්. එහෙනම් මතක තියෙන්න ඕනේ. ඒකෙත් මොකද්ද ඕනෙන්න ඕනේ? ඉලක්කම් දර්ශකය 9 වෙන්න ඕනේ උනානේ. ඉලක්කම් දර්ශකය 9 වුණොත් තමයි මොකද්ද මේක 9න් බෙදුනේ. හරි නේද? හරි. මොකද්ද මේකදී අහන්නේ අපි? 1542 නේ. හරි අපි බලමු. 1542 සංඛ්‍යාව බලන්න බෙදෙනවද කියලා. 1542 දෙකෙන් බෙදෙනවද? දෙකෙන් බෙදෙනවද? ඔව් ඇයි ඒ? අගේ ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාව කියන දෙකෙන් බෙදෙනවා. 4න් බෙදෙනවද? අගේ ඉලක්කම් දෙකේ අගේ 4න් බෙදෙනවද? නෑනේ 42 4න් බෙදෙන්නේ නෑ. එහෙනම් මේක 4න් බෙදෙන්නේ නෑ. ඊපස්සේ 3න් බෙදෙනවද? 3න් බෙදෙනවද බලන්න අපි මොකද්ද කරන්නේ? ඉලක්කම් දර්ශකය හොයලා ඉවර වෙලා ඉලක්කම් දර්ශකය 3 ගුණාකාරයක්ද කියලා බලන්න ඕනි. ඉලක්කම් දර්ශකය කිව්වේ මොකද්ද? මෙන්න මේ එකිනෙක සංඛ්‍යාවන්ගේ එකතුව ගන්න ඕනි.
ඔක්කොගෙම එකතු අරගන්න ඕනි තනි ඉලක්කමක් ලැබෙන විදිහ මතකයිනේ 5යි 1යි 6යි 6යි 4යි 10යි 10යි 2යි 12යි තනි ඉලක්කමක් දාවේ නෑ එහෙනම් 2යි 1 එකට එකතු කරාම 3 යන්න හරි ආවා අර තනි ඉලක්කමක් ලැබෙනකම්ම එකතු කරන්න ඕනි මේ 1යි 5යි 6යි 6යි 4යි 10යි 10යි 2යි 12යි 12නේ ආවේ තනි ඉලක්කමක් ආවද නෑ එහෙනම් ආයිත් එකතු කරා ඉලක්කම් දෙක 2යි 1යි 3 යන්න හරි මෙයාගේ ඉලක්කම් දර්ශක නැත්නම් ලකී නම්බර් කීයද 3යි 3 එහෙනම් මෙයා 3ෙන් බෙදනවද ඔව් 3ෙන් බෙදෙන්න එපා ඇයි ඒ ඉලක්කම් දර්ශකය කියන එක කියන්නේ 3 ගුණාකාරයක් එහෙනම් 3ෙන් බෙදෙනවා 6ෙන් බෙදනවද මෙයා ඕනේ එයා 2කිනුත් බෙදෙනවා 3ෙනුත් බෙදෙනවා එහෙනම් මෙයා 6ෙනුත් බෙදෙනවා 9ෙන් බෙදනවද 9ෙන් බෙදනවද නෑනේ 9ෙන් බෙදෙන්න ඕනේ උනේ මොකද්ද ඉලක්කම් දර්ශකය 9ක් වෙන්න ඕන නම් මෙයාගේ ඉලක්කම් දර්ශකය 9 නෙමෙයි එහෙනම් මෙයා 9ෙන් බෙදෙන්නේ නෑ හරි නේද මං කියන දේවල් තේරෙනවා ඇති කියලා හිතනවා හරිද ඉමීට නවත්ත ඔයාලා ප්‍රශ්න කර යන්න ඉමීට හිතලා හදන්න බලන්න බැරිම වුණොත් ඉමීට වීඩියෝ එකත් එක්ක ඉස්සරහට යන්න හරිනේ ඊපස්සේ ඊළඟ එක බලන්න වෙන් රූප සටහනින් ඒගොල්ලෝගේ නිරූපණය කර ඇත ඒගොල්ලෝගේ හරි මොකද කියන්නේ එයාලා කියනවා කුලගයක් එයාලා නිරූපණය කරලා තියෙනවලු මොනව මගින්ද වෙන් රූප සටහනක් මගින් නිරූපණය කරලා මොකද අපිට කියන්නේ මේක අවයව මගින් නිරූපණය කරන්නලු මෙන්න මෙහෙමනේ ඔක හදන්න කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර කීයක් තිබුණාද මතක් කරගන්න ආකාර තිබුණා 3ක් ආකාර 3 මොනවද පොදු ලක්ෂණය මගින් පුළුවන් අවයව මගින් පුළුවන් අනිත් එක වෙන් රූප සටහනක් මගින් පොදු ලක්ෂණ මගින් කියන්නේ මොකද්ද මේ අවයව වල තියෙන ලක්ෂණය මොකද්ද අපි යන්නේ එක ලියනවා සංගල වරහන් ඇතුළේනේ අවයව මගින් දක්වනවා කියන්නේ මොකද්ද වෙන් රූප සටහන ඇතුලේ තියෙන ඉලක්කම් ටිකම සංගල වරහන් ඇතුලේ කමා දාලා ලියනවා. ඔය ටිකනේ තියෙන්නේ නේ. හරි අපිට මේක අවයව මගින් අහලා තියෙන නේ අවයව මගින් දක්වනවා නම් මොකද කරන්නේ සංගල වරහණක් ඇතුලේ මේක උත්තර ටික දාන්න. 6කම 12කම 18කම 24කම කීය තව තිබුණේ 30. ඔන්න ඔය ටික සංගල වරහණක් ඇතුලේ දක්වනවා. ඕක තමයි අවයව මගින් දක්වනවා කියන්නේ. ඊට පස්සේ අපින් ඇහුවනම් මේක බැරි වෙලා හරි පොදු ලක්ෂණය මගින් දක්වන්න කියලා. මේකේ උත්තර මොනවද මේ තියෙන්නේ 6 12 18 24 30 කියලා. අපිට ලියන්න පුළුවන් 6ෙහි ගුණාකාර කියලානේ. හරි නේද? එහෙනම් පොදු ලක්ෂණය මගින් දක්වන්න කිව්වොත් 6ෙහි ගුණාකාර කියලා දක්වන්න පුළුවන්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි ඊළඟ එක බලන්න. ඊළඟ එක තනියෙන් කරන්න බලලා තමයි මගේ මේ ඩිස්කෂන් එක බලන්නේ. හරිද? සාකච්ඡා කරන එක බලන්නේ. ඊළඟ දැක්ක ගමන් තේරෙනවා හරි ගණිත කර්ම දෙකකට වඩා තියෙනවා දෙකකට වඩා තියෙනවා. එහෙනම් ඔළුවට එන්න ඕනේ හරි. මේකේදී හදන්නේ කොහොමද? වන් බෙකුදරි කියන ක්‍රමයට. මේ පිළිවෙලට තමයි හදාගෙන යන්න ඕනේ. ඒක දැක්ක ගමන් ඔළුවට එන්න ඕනේ. ඒ ගණිත කර්ම දෙකකට එකකට වඩා තියෙනවනම් ක්‍රමය මතක් වෙන්න ඕනේ. එකතු කිරීමයි ගුණ කිරීමයි තියෙනවනේ. මුලින් තියෙන මොකද වන් බෙකුදරි ගුණ කිරීම ඕන ලියාගෙන බලන්න. මුලින් තියෙන ගුණ කිරීමනේ. එහෙනම් ගුණ කිරීම මුලින් කරන්න ඕනේ. 3 වරක් එක 3යි 3 ධන 7 කීයද 10 උත්තරේට එන්න ඕනේ 10 මේකේ 10යි තියෙන්නේ නෑ එහෙනම් මේක වැරදි ඊළඟට ගියා අඩු කිරීමද බෙදීමද මුලින් තියෙන්නේ ලියලා බලන්න 1 බෙකුදරි මුලින් බෙදීම අහුවෙන ඕනේ බලන්න මේ 1 බෙකුදරි මුලින් හම්බෙන්නේ මොකද්ද බෙදීම මේ බෙදීම අඩු කිරීම ගත්තන් පස්සේ මුලින් තියෙන කවුද බෙදීම එහෙනම් මුලින් කරන්න ඕනේ බෙදීම 4 දෙකෙන් බෙදුවම් 2යි 12න් 2ක් අඩු වුණාම 10යි හරිනේ ඊළඟ බලන්න ඊළඟත් ඒ විදිහට තියෙන්නේ මුලින් කරන්නේ බෙදීමද ගුණ කිරීමද එකතු කිරීමද බලන්න මුලින් තියෙන බෙදීම නෙමෙයි ගුණ කිරීමට කලින් තමයි බෙදීම තියෙනවා බෙදීම 4 දෙකෙන් බෙදුවා 2යි 2 ධන 5 උතර ඉතුරු වෙන මොකද්ද බලන්න මෙතන එනං එනවා 2 ධන 5 4 දෙකෙන් බෙදුණා 2යි දැන් එන ඉතුරු වෙනවා ගුණ කිරීමයි එකතු කිරීමයි මොකද්ද මේ දෙකෙන් උඩින් මුලින් තියෙන්නේ ගුණ කිරීම එහෙනම් පස්වරක් දෙක 10යි 10ට දෙයක් එකතු නම් කීයද උත්තරේ 12ක් වෙන්න ඕනි හරි නේද හරි ඊළඟ එක බිඳුවත් 20ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යා කුලගය ලියා දක්වන්න සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වේ මොකද්ද සමචතුරස්‍ර සංඛ්‍යා මොක 6 වසරේදී අපිට අහුවෙන්නේ සමචතුරස්‍ර සංඛ්‍යා
මොනවද සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ? මෙන්න මෙහෙම සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ හරිද? අපි අර බෝලයක් විදිහට බෝල විදිහට දක්වද්දී සමචතුරස්‍රයක් හදන්න පුළුවන් අවශ්‍ය බෝල ගන්නෙ. ඔන්න එතරම් කීයද පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව කීයද? 1යි. දෙවන සමචතුරස්‍ර සංඛ්‍යාව 4යි. තුන්වෙනි එක 9යි. මේක හැදෙන්නේ කොහොමද? පළවෙනි එක නම් ඕනේ උත්තරේ 1 වර්ගය. කියන්නේ 1 දෙවෙනි බලය ගන්නවා. දෙවෙනි එක නම් ඕනේ 2 දෙවෙනි බලය. තුන්වෙනි එක නම් 3 දෙවෙනි බලය. ඔයාලට ඕනේ පස්වෙනි එක නම් 5 දෙවෙනි බලය. බලන්න මේ 1 වරක් 1යි. 2 වැඩි කිරීම 2 කියලා මේක ලියන්නේ කීයද? 4යි. 3 වැඩි කිරීම 3 කියලා මේක ලියවෙන්නේ 9යි. එහෙනම් පස්වෙනි එක 5 වරක් 5 කීයද? 25යි. අපෙන් අහන්නේ බිංදුවත් 20ත් අතරනේ. මේ දෙක අතර තියෙන ඒ මොනවද? 1යි 4යි 9යි 16යි. ඔන්න ඔය ටි සංඛ්‍යා ටික නේද තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද මෙයාලා අහන්නේ? කුලකයක් විදිහට ලියා දක්වන්න. අපි සාමාන්‍ය නිකම්ම කුලකයක් කියලා කිව්වොත් සාමාන්‍යයෙන් දක්වන්නේ මේ සංගල වරහන් තුල අවයව විදියට. අපි ඉංග්‍රීසි අකුරක් ගමු B කියලා. ඒක ඇතුළට දාන 1 4 9 16 කියලා දාලා සංගල වරහන වහලා අපි B කියන එක අඳුන්නමු. B කියන්නේ මොකද්ද? බිංදුවත් 20ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යාවකින් ලියන්න ඕනි. හරිද? නැත්නම් කෙලින්ම ලියන්න පුළුවන් බිංදුවත් 20ත් අතර සමචතුරස්‍ර සංඛ්‍යාවකින් ලියලා ඒක සංගල වරහණක් ඇතුලේ 1 4 9 16 කියලා ලිව්වත් හරි. මේ ආකාර දෙකටම ලකුණු හම්බ වෙනවා. හරි නේද? ඊළඟ මෙම රූප තුනම භාවිතා කරමින් සංයුක්ත තල රූපයක්. මේ ගොඩක් අය සංයුක්ත තල රූපය කියන එක මගෙන් ඇහුවා. මොකද්ද සංයුක්ත තල රූපයක්? සංයුක්තය කියන්නේ එකතු කරලා. එයාලා කියනවා මෙන්න මේ තල රූප තුන එකතු කරලා එක රූපයක් ඇඳලා ඒකේ සම්මිතික අක්ෂය ඇඳලා දක්වන්නලු. හරි ඔයාලට හිතන එකක් අඳින්න. ඔයාලට හිතන මේ වගේ එකක් මැද රවුම යටින් මෙහෙම සමචතුරස්‍ර උඩින් ත්‍රිකෝණී රූප තුනම එකතු කරලා තනි රූපයක් හැදුවා ඒ වගේ. එහෙනම් මේක සම්මිතික අක්ෂය කොහොමද තියෙන්නේ? මෙහෙම තියෙන්න පුළුවන්ද? බෑනේ. උඩ ත්‍රිකෝණය යට මේ ත්‍රිකෝණාශ්‍ර තියෙන්න බෑනේ. එහෙනම් මෙහෙම හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මෙන්න මේ විදිය බලන්න. මෙහෙම එනව නේද? හරි මැදින් ඇඳම. මෙහෙම ඇඳනම් හරි එනව නේද මේ? ගානට හරි මැදින් මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට මේක තියෙන සම්මිතික අක්ෂයක්. එහෙනම් අපිට රූප විදියට ඔන්නෝක ඇඳලා දක්වන්න පුළුවන්. හරි නේද? නෑ ඒකත් හරි. ඊළඟ ඒක ඇඳලා ඔයාලා දක්වන්න. හරිද? 56 හිස්තැනක් බලන්න ගානන්න එක හරියට බලා ගන්න. හරිද? 56 හිස්තැනක් දීලා මේක 9න් බෙදෙන්න ඕනිලු. මේ සංඛ්‍යාව 9න් බෙදෙන්න ඕනිලු. මොකද්ද 9න් බෙදෙන්න ඕනි අවශ්‍යතාවය අපි කිව්වේ? 9න් බෙදෙන්න නම් ඕනි අවශ්‍යතාවය මොකද්ද කිව්වේ? ඉලක්කම් දර්ශකය කියන එක්කෙනා මොකද වෙන්න ඕනි? 9 වෙන්න ඕනි උනානේ. ඉලක්කම් දර්ශකය කියන එක්කෙනා 9 වුණා නම් අපි කියනවා මේ සංඛ්‍යාව 9න් බෙදෙනවා. හරි. එහෙනම් ඉලක්කම් දර්ශකය ගන්න කොහොමද අපි? එකිනෙකක් සංඛ්‍යාව එකතු කරන්න ඕනි. 5යි 6යි 11යි. 11යිනේ. අපි හිතමු මෙතන මොකක් හරි අකුරක් තිබුණ ඉලක්කමක් තිබුණ ඒ ඉලක්කම x කියලා හිතන්න. කියන එක තේරෙනව නේද? මෙතන මොකක් හරි එක ඉලක්කමන්නේ තියෙන. ඒ ඉලක්කමේ අකුර අගය x කියලා ගමු. එහෙනම් අපි ඉලක්කම් දර්ශකය හොයද්දි මොකද කරන්නේ? 5 එකතු කිරීම 6 එකතු කිරීම x සමාන වෙන්න ඕන කීයටද? 9ට. හරි නේද මන් ලියපු එක? මෙන්න මේ සංඛ්‍යා තුන එකතු කීයක් වෙන්න ඕනද? 9ක් වෙන්න එපයි. අපි ඒකටනේ මේක කරන්නේ නේ. එහෙනම් 6යි 5යි 11යි 11 ධන x සමානයි 9ක් වෙන්න ඕනි. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි ගන්න ඉලක්කම් දර්ශකය. ඉලක්කම් දර්ශකයේදී මොකද්ද කරේ? ඔක්කොම සංඛ්‍යා ටික එකතු කරලා තනි ඉලක්කමක් දක්වා සුළු කරා. දැන් බලන්න 11ට මේ 9 හැදෙන්නේ 10යි 11යි අතර සංඛ්‍යාවලින්. දැන් මේ අපි හිතමු x ආවේ x අනිවාර්යෙන් එන්නේ බිංදුවත් 9ත් අතර සංඛ්‍යාවන් එතනට එන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙතන තියෙන්නේ 20ත් 10ත් 20ත් අතර සංඛ්‍යාවක් නේද මෙතනට එන්නේ මේ. පොඩ හිතලා බලන්න. x කියන්නේ මොකක් හරි ඉලක්කමක් නේ ඇත්තටම. එහෙනම් 11ට ඒ ඉලක්කම එකතු වුණාන් පස්සේ මෙතනට එන්නේ අනිවාර්යෙන් 10යි 20යි අතර අගයක් නේද? ඔව් 10යි 20යි අතර අගයක්. අපි හිතමු මෙතනට ආවේ 13. බැරි වෙලා හරි මං කියන්නේ x 2 වුණා නම් මං කියන්නේ බැරි වෙලා හරි මෙන්න මෙතන x ගේ අගය 2ක් වුණා නම් මෙතන උත්තරේ කීයද? 13යි නේ. 11යි 2යි
13යි. හැබැයි මෙයාගේ ඉලක්කම් දර්ශකයේ 13 මේ 9ක් වෙනවද? ඉලක්කම් දර්ශකයේ 9 දෙන්නේ නැහැ. ඉලක්කම් දර්ශකයේ 14යි. එහෙනම් මෙතන 9ක් වෙන්න නම් මෙතනට කීය දෙන්න ඕනි? 18ක් එන්න බෑනේ 1යි 8යි 9 මං හිතනවා කියන එක තේරෙනවා. මෙතන 1යි 8යි ආවන ඉලක්කම් දර්ශකයේ කීයද? 9ක් වෙනවා කියලා මට ඒක එකතු කරාම 9. එහෙනම් ඔයාලා බලන්න ඕනේ මෙතනට 18ක් එන්න නම් මෙතනට කීයක්ද මදි වෙලා තියෙන්නේ? කුලාට කීයද මදි වෙලා තියෙන්නේ? 7ක් නේද? එහෙනම් x ගේ කීයක් වෙන්න ඕනේද? 7යිනේ. එහෙනම් උත්තරේ කීයද? 7යි. බලන්න ඕනේ ඔයාලා ඉලක්කම් දර්ශකය 18ක් වෙන්න නම් කීයක්ද මදි කියලා තමයි බලන්න ඕනේ. මේ 8යි 1යි 9යි. ඉලක්කම් දර්ශකය 9ක් වුණොත් නේ අපි මේක 9ෙන් බෙදනවා කියන්නේ නේ. මම හිතනවා තේරෙනවා ඇති කියලා. මුලින් අනිවාර්යෙන් උත්සාහ කරලා ඉන්න ගාන හදන්න. කෙලින්ම ගාන හදන්න යන්නේ මේ බලන්න යන්න එපා මම සාකච්ඡා කරන එක. හරිද? ඔයාලා පොඩ්ඩක් උත්සාහ කරලා වීඩියෝ එක බලන්න ගන්න. හරිද? නවත්ත හිමීට බලන්න වීඩියෝ එක. හරි. අපි පළවෙනි පිට්ටේ අවසාන ප්‍රශ්නේ හරි වැරදි දාන්න තියෙන ලේසි. වෘතයකට සම්මිතික අක්ෂ ගණන ඍජුකෝණාශ්‍රයක සම්මිතික අක්ෂ ගණනට වඩා වැඩිය. සම්මිතික අක්ෂ කීයක් තිබුණා වෘතයකට? වෘතයකට තිබුණ සම්මිතික අක්ෂ අනන්ත ප්‍රමාණයක් නේ. අනන්තයක් තිබුණා. ඍජුකෝණාශ්‍රයකට ඍජුකෝණාශ්‍ර සම්මිතික අක්ෂ දෙකයි මේ. මෙහෙම විතරයි තිබුණේ. මේ මේකම සලකන්න මෙන්න මෙතන තියෙන එක මේ එකක් මේක කොච්චරයි සම්මිතික අක්ෂ කීයද? දෙකයි. එහෙනම් වෘතයකට අනිවාර්යෙන් වැඩි. අනන්තයක් කියන්නේ කොච්චරක්ද? අනන්තයක් කියන්නේ ගණන් කරලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක්. එහෙනම් පළවෙනි ප්‍රකාශනය හරි. ඊළඟ 20 37 අතරේදී 4 ගුණාකාර සියල්ල ලියා දක්වන්න. මුකුත් කියලා නැහැනේ. දැන් සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන්. 20න් පස්සේ එන්නේ 24 28 උච්චරයිනේ. එහෙනම් විදිහට ලියන්න අපිට කුලකයක් විදිහට ලියන්න කිව්වනම් 24, 28 කියලා ලියලා කියන්න ඕනේ C කියන්නේ මොකද්ද? 20 34 4 ගුණාකාර කියලා ලියන්න ඕනේ. හරි නේද? ඊළඟ බලන්න 10 සිට 20 දක්වා පූර්ණ සංඛ්‍යා කුලක ආකාරයෙන් පහක් දක්වා තිබේ. හරි 10 ඉඳන් 20 දක්වා ඉලක්කම් ටික අපිට A කියලා කුලකයක් මගින් දක්වලා තියෙනවලු. හරිනේ මේ තියෙන්නේ. ඉහතෙහි අවයව අතරින් ඔත්තේ සංඛ්‍යා කුලකයේ B නම්. හරි ඔත්තේ සංඛ්‍යා කුලකයේ B නම් B කුලකයේ ලියා දක්වන්නලු. මොකද්ද? ඉහත කුලකාකාරයට මොකද්ද ඉහත දක්වලා තියෙන කුලකාකාරය? ඉහතේ තියෙන කුලකාකාරය මොකද්ද? අවයව මගින්. එහෙනම් අපි B දක්වන්නත් ඕනේ මොන මගින්ද? අවයව මගින්. බලන්න A ඇතුලේ තියෙන ඔත්තේ සංඛ්‍යා මොනවද? 11 13 17 19 ඔච්චරයි ඉන්නේ. ඔන්න ඔය ටික අපි B කියලා නම් කරන්න ඕනේ. ආයි ඊළඟ කියනවා ප්‍රථමක සංඛ්‍යා කුලකය. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? සාධක දෙකක් විතරක් තියෙන ඒවානේ. එහෙනම් ඒක C මගින් දක්වන්න ඕනේ. ඉතින් මේවමද කොහෙද එන්නේනේ? 11යි 13යි 17යි 19යි. ඔන්න උත්තර ටිකම තමයි එන්නේ. ඊට පස්සේ කියනවා මෙම කුලක දෙකම එකම වෙන් රූප සටහනක. හරිනේ ඉතින්. එකම එකක දක්වන්න පුළුවන් ඇයි දෙකටම ඇවිල්ලා තියෙන්නේ එකම උත්තර ටික. එහෙනම් B, C කියලා අපි තනි එකක් විතර ඊතලයක් දාලා රූපේ නම් කරමු. මේක ඇතුලේ තියෙන්නේ මොනවද? 11යි 13යි 17යි 19යි. ඔන්න ඔය විදිහට මොකක් කර රූපයක් ඇඳලා ඊතලයක් දාලා පෙන්වන්න ඕනි. හරි නේද? ඊළඟ කොටස මම දැන්ට කරපු ටික මකන්නද? හරිනේ. ඔයාලා දැන් ටික ලියාගෙන තියෙන්නේ. හරිනේ. ඊළඟ ප්‍රශ්න බලන්න. කොහොම ඉන්න ගමන් වීඩියෝ එක නවත්තලා ඊළඟ ප්‍රශ්නේ කරන්න. හරිද? කරලා ඉවර වෙලා කොහොම හරි තනියෙන් කරන්න බලලා ඊට පස්සේ මම සාකච්ඡා කරන එක බලන්න පුළුවන් ද? හරිද? මම ඔයා කරපු එක හරිද? ඒක. සයන්ස් යන වචනේහි අක්ෂර වෙන් රූප සටහන දක්වා එය පීලස නම් කරන්න. මොකද්ද මේ අපි අකුරු මේවා දක්වද්දි කුලකයක් විදිහට තියෙන ලක්ෂණේ? මොකද අපි කරන්නේ? එකම අකුර දෙපාරක් දක්වන්නේ නෑ. ඒක තමයි අවශ්‍යතාවයනේ. අපි P කියලා ගීතලයක් ගහලා මොකක් රූපයක් අඳිනවා. ඒක ඇතුලේ එකම අකුර දෙපාරක් එන්නේ නැති විදිහට උත්තර ඉදිරිය දානෝනේ. S C I N මෙච්චරයි. I C ගන්න පුළුවන්ද? බෑ. ඇයි අපි එක සැරයක් දාලා ඉවරයි. P කියලා කුලකයක් ගත්තා ඊතලයක් දාලා නම් කරලා පෙන්නුවා. හරිනේ. ඊළඟ කොටස 14 වෙනි ප්‍රශ්නය. පාද දෙකක් පමණ සමාන ත්‍රිකෝණයට අපි නමක් කිව්වා. මට මුලින්ම කියන්න.
ඔහොම ඉන්න ගමන් කියන්න මාත් එක්කම ත්‍රිකෝණාකාර කීයද 3යි මොනවද ත්‍රිකෝණාකාර 3 සම්පාද ත්‍රිකෝණ සමද්විපාද ත්‍රිකෝණ විෂමපාද ත්‍රිකෝණ සම්පාද ත්‍රිකෝණ කිව්වේ පාද තුනම සමාන අපි කිව්වා සම්පාද ත්‍රිකෝණ කියලා පාද දෙකක් සමාන අපි කිව්වා සමද්විපාද ත්‍රිකෝණ කියලා පාද තුනම සමාන අපි කිව්වා විෂමපාද ත්‍රිකෝණ කියලා හරිනේ පාද තුනම සමාන නැත්නම් සමපාද ත්‍රිකෝණයට සම්මිතික අක්ෂ කීයක් තිබුණාද සම්පාද ත්‍රිකෝණයට කීයක් තිබුණා තුනක් තිබුණානේ සමද්විපාද ත්‍රිකෝණය මේ තියෙන සමද්විපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමාන අපි මේ තනීරි කැලෙන් කියන්නේ මේ පාදෙට මේ පාදේ සමාන වෙනවා සමද්විපාද ත්‍රිකෝණයක සම්මිතික අක්ෂය කීයද එකයි නේ මෙන්න මේ මැදින් යන සම්මිතික අක්ෂය විතරයි හරි මැදින් යන රේඛාව විතරයි එහෙනම් සම්මිතික අක්ෂය එකයි මේක නම් මොකද සමද්විපාද ත්‍රිකෝණ කියලා ලියන්න ඕනි හරි නේද විෂමපාද ත්‍රිකෝණයට කීයක් තිබුණාද තිබුණේ නෑ නේ බිඳුවයි තව ඒ වගේම සම්මිතික අක්ෂ නැති තල රූපේ මොකද්ද අපි කතා කරන සමාන්තර ආශ්‍රේණි හරිනේ උන් ඊළඟේ තියෙන මොකද්ද කුඩා පොදු ගුණාකාරය හරි අපි බලමු කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියලා හරිද කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියලා බලමු හරිද මහා පොදු සාධකයේ හෙව්වා වගේම කුඩා පොදු ගුණාකාරය හොයන ආකාර කීයක් තියෙනවද තුනක් තිබුණා සාමාන්‍ය විදිහට හැම එකකින් ගුණාකාර ලියාගෙන ගිහිල්ලා තුනේම තියෙන පොදු එක්කෙනා බැලුවා අනිත් එක ප්‍රථමක සාධකවල ගුණිතයක් ආකාර ලියලා විශාලම දර්ශකයේ සහිත පදවල ගුණිතය ගත්තා අනිත් එක තුනම එක ළඟ ලියලා ඉවරලා එකේව තුනක් වෙනකම්ම බෙදාගෙන ගියා පොඩ්ඩක් ওই ටික ඔලුවට එන්න ඕනි හරිද කොහොම හරි ලියලා පුරුදු වෙන්න එතකොට පුරුදු වුණාන් පස්සේ නිකම්ම ඕක ගාණක් නැහැ කොහොම හරි හදලා එකම ප්‍රශ්නේ හරි දෙපාර තුන් පාර හදලා හරි ඔලුවට දාගන්න කොහොමද මේ ටික හදන්නේ ඔය ප්‍රථමක සාධක වලින් එහෙම හදන්නේ කොහොමද කියලා ඔලුවට දාගන්න. මේ විදිහට අහනවා හරිද? අපි දන්න සාමාන්‍ය ක්‍රමයෙන් නෙමෙයි සාමාන්‍ය විභාගයට අහන්නේ. ප්‍රථමක සාධක ඇසුරෙන් තමයි අපි අහන්නේ හරිද? අනිසා අර අවසාන ක්‍රම දෙක හැම එකේම අවසාන ක්‍රම දෙක හොඳටම පුරුදු වෙන්න. කුඩා පොදු ගුණාකාරය ආකාර 3යි. හරිද? හරි අපි බලමු මොනවද අහන්නේ මේකේ. 15 20 30 යන සංඛ්‍යා තුනට අදාළ කුඩා පොදු ගුණාකාරය 15 20 30 එහෙනම් මේවේ ගුණාකාර ලියන්න 15 30 45 60 75 යනවනේ මේක 20 කීයද 20න් පස්සේ 40 60 80 100 ඔහොම යන මේක 30 60 90 120 ඔහොම යන බලන්න ඊළි උරන් තුනටම පොදු වෙලා තියෙන විශාලම ගුණාකාරය කීයද බලන්න තුනටම පොදු වෙලා තියෙන කුඩාම ගුණාකාරය මුලින්ම හම්බෙලා තියෙන කුඩාම ගුණාකාරය කීයද 60 මේ ඊට කලින් අපිට පොදු ඉලක්කමක් තියෙනවද ගුණාකාරවල නැහැ එහෙනම් උත්තරේ මොකද කුඩා පොදු ගුණාකාරය 60යිනේ ලේසින්නේ මේක හරි ඊළඟට මොකද කරන්නේ ඊළඟට අපි කරේ මොකද්ද මේව බෙදාගෙන යන්න ඕනි ප්‍රථම සාධකවල ගුණිතයක් හම්බ වෙන විදියට 15යි 30යි 60යි තිබුණේ බලන්න 15 20 60නේ 30 20 30 බෙදයියා 15 දෙකෙන් බෙදුණා නැහැ 3ෙන් බෙදනවා 5යි ආයි 3ෙන් බෙදෙන්නේ 5ෙන් බෙදනවා 1යි දැන් 15 ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 5යි ඊපස්සේ 20 දෙකෙන් බෙදනවා 10යි දෙකෙන් බෙදනවා 5යි 5ෙන් බෙදනවා 1යි එහෙනම් 20 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 5 ඊට පස්සේ 30 තිබුණානේ 30 දෙකෙන් බෙදනවා 15යි දෙකෙන් බෙදනවද නැහැ 3ෙන් බෙදනවා 5යි 3ෙන් බෙදනවද නැහැ 5ෙන් බෙදනවා 1යි එහෙනම් 30 ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 මහා පොදු සාධකයේදී මොකද්ද කරේ තුනේම තියෙනවා නම් රවුම් කර කර බැලුවානේ අපි මේකෙදි මොකද්ද කරන්නේ මේකෙදි කරන්නේ විශාලම දර්ශකය වෙනවා ඊට කලින් ආයෙන ලියාගමු 3 1යි 5 1යි මෙතන දෙකේවා 2යි 5ඒවා 1යි මෙතන 2ඒවා 1යි 3ඒවා 1යි 5ඒවා 1යි නා මේකෙදි මොකද කරන්නේ විශාලම පද මේ බලයේ සහිත පදේ තමයි ගන්නෙ 3 වගේ විශාලම කීයද 3ඒවා 1 විතරනේ තියෙන්නේ එහෙනම් 3 1යි 2 වගේ විශාලම 2 1 තියෙනවා 2 2 තියෙනවා විශාලම
දෙකේ දෙක. පහේ වගෙන් පහේ එක එච්චරයිනේ. බලන්න 3 1 කියන්නේ 3යි. දෙකේ දෙක කියන්නේ දෙකේ දෙක කියන්නේ කීයද? දෙවරක් දෙක 4යි. පහේ එක කියන්නේ 5යි. 4 වරක් 3 12යි 12 වරක් 5 60යි. එහෙනම් ඒකේ උත්තරේ හරි. අර උත්තර තුනම සමාන වෙන්නත් එපෑනේ. අවසාන ආකාරය මොකද කරන්නේ? 15යි 20යි 30යි එක ළඟ ලියලා එකේව 3ක් යනකම්ම බෙදාගෙන යනවා. මේක තමයි ලේසිම ආකාරනේ. හරි. අපි දැන් යම් බලන්න එහෙනම්. මුලින්ම දෙකෙන් බෙදෙන ඒවා තියනවාද? ඔව් තියෙනවා. දෙකෙන් බෙදන්නේ එහෙනම් බෙදෙන්නේ නැත්නම් 15ට ගෙනියච්චනේ. 15 දෙකෙන් බෙදෙන්නේ එහෙනම් හිම්ම ගෙනිච්චා. 10 20 දෙකෙන් බෙදුවම 10යි. 30 දෙකෙන් බෙදුවම 15යි. තව දෙකෙන් බෙදෙන ඒවා තියනවාද? ඔව්. එහෙනම් දෙකෙන් බෙදන්න. 15යි මෙතන දෙකෙන් බෙදුණා 5යි 15 දෙකෙන් බෙදෙන නිසා ඒ විදිහටම ගෙනිච්චා. බෙදෙන්නේ නැතිනම් ඒ විදිහටම 15ට ගෙනියන්න. හරි තව දෙකෙන් බෙදෙන තියෙනවද? නෑ. තුනෙන් බෙදෙන ඒවා තියෙනවද? ඔව් බෙදෙන ඒවා තියෙනවා. එහෙනම් තුනෙන් බෙදන්න. 5යි 5යි 5යි. ඊට පස්සේ කීයද බෙදෙන්නේ? 5න් නේ. 1යි 1යි 1 යන්න හරි කියව තුනක් වෙනකම් බෙදුවා. ඊට පස්සේ මොකද අපි කුඩා පොදු ගුණාකාරය කියලා ගන්න? මෙන්න මේ සංඛ්‍යා ටිකේ ගුණිතය. එහෙනම් කුඩා පොදු ගුණාකාරය සමානයි දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම පහ දෙවරක් දෙක හතරයි හතර වරක් තුන 12යි 12 වරක් පහ එයටයි දෙකනේ ආකාර තුනින්ම හදන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයයි මීට කලින් ක්‍රමය තමයි විභාගයට බොහෝ දුරට අහන්නේ ඒ නිසා හොඳට පුරුදු වෙන්න හදන ආකාර ටික ඔළුවේ තියන් ඉන්න එකේව තුනක් වෙනකම් බෙදන්නේ කුඩා පොදු ගුණාකාරයේදී මහා පොදු සාධකයේදී කරන්නේ තුනම බෙදනවා නම් විතරයි හරිනේ හරි එහෙනම් උත්තරය ආවේ 60යි. ඊළඟ ප්‍රශ්නෙට යන්. මෙන්න බලන්න. එක්තරා සීනු තුනක් නාද වීමේදී පළමු සීනුව මිනිත්තු 15කට වරක්ද පළමු සීනුව මිනිත්තු 15යි. ඊළඟ සීනුව මිනිත්තු 20යි ඊළඟ එක මිනිත්තු 30යි. ඊළඟ මිනිත්තු 30කට පස්සේ ආයි මේක අටට එක මේ සීනු තුනම එකවර නාදුනලු ආයිත් සීනු තුනම නාද වෙන්නේ කුමන වේලාවකට පසුවද කොහොමද ඒක හොයන්නේ පොඩ්ඩක් හිතන්න. බලන්න 15කට සැරයක් එකක් වදිනවා 15 30 45ෙම එකක් වදිනවා 20 40 60 අනිත් එක වදිනවා 30 60 90 මේ විදිහට. නිකන් හිතන්නකෝ ෆෝන් තුනක් අරගෙන එක ෆෝන් එකේ තියෙනවා විනාඩි 15න් 15ට ඉලම්. අනිත් එකේ තියෙනවා විනාඩි 20න් 20ට ඉලම්. අනිත් එකේ තියෙනවා විනාඩි 30න් 30ට ඉලම්. ඔක්කොම එකට වදින්නේ කීයද කියලා බලන්න. ඒ බලන්නේ අපි මේ ගුණාකාර වලින් තුනටම පොදු වෙලා මුලින්ම හම්බෙන එක නා නේද? එහෙනම් කුඩා පොදු ගුණාකාරය බලන්න අපි කලින් හෙව්වෙත් 15යි 20යි 30යි කියන තුනේ නේද? එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කීයද? 60ක් නේ. එහෙනම් 8ට නාද වෙලා එකක්. එහෙනම් ආයිත් මිනිත්තු 60කට පස්සේ තමයි ආයිත් ඒ විදිහට නාද වෙන්නේ. එහෙනම් 8කට පස්සේ පැයක් එකතු වුණාම කීයද? 9යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කීයද? පෙරවරු 9යි. හරි නේද? හරි. ඊළඟ ක්‍රීඩා උත්සවයකට සහභාගී වූ කෑම පාර්සලයක ස්කන්ධය 750 ග්‍රෑම් මිලිග්‍රෑම් 220යිලු. එවැනි කෑම පාර්සල් 7ක් තිබුණලු. මුළු ස්කන්ධය හොයන්නලු. හරි ලේසියිනේ. එකක ස්කන්ධය දීලා ඉවරලා 7ක ස්කන්ධය අහන්න. මොකද කරන්නේ? 7න් ගුණ කරන්න ඕනේ. මට කියන්න මිලිග්‍රෑම් එකක් සමාන වෙන්නේ මිලිග්‍රෑම් කීයකටද? මතක තියාගෙන ඉන්න. ග්‍රෑම් එකක් සමාන වෙනවා මිලිග්‍රෑම් කීයකටද? 1000කට අර විදියම කිලෝග්‍රෑම් එකක් සමාන වෙනවා ඊට අඩු එකකගේ ග්‍රෑම්නේ කිලෝග්‍රෑම් එකක් සමානයි ග්‍රෑම් 1000කට ඒ විදියටම ග්‍රෑම් එකක් සමාන වෙනවා මිලිග්‍රෑම් 1000කට හරිනේ හරි එහෙනම් මොකද අපි කරන්නේ 750යි මේ ග්‍රෑම් වලට මිලිග්‍රෑම් කීයද 220යි 220යි මිලිග්‍රෑම් වැඩි කරන්න ඕනේ කීයද 7න් වැඩි කරමු 4.0යි 4.14 එකක් ඉතුරුයි 4.14 15යි ඊළඟ ආයි 7න් වැඩි කරන 4.0යි 4.35යි පහ දැම්ම 3ක් ඉදිරි 4.49යි 3යි 52යි උත්තරේ මේකද නෑ ඇයි මෙතන තියන් ඉන්න පුළුවන් උපරිම කීයද 1000ක් විතරයි මේක 1000 පැනල් නේ එහෙනම් අපි 1000ක් එහා පැත්තට එකක් යවලා 1000ක් යවලා 1000ක් කියන්නේ කීයක් විතර එකක් විදියන්නේ ඇයි මිලිග්‍රෑම් 1000ක් කියන්නේ ග්‍රෑම් එකයිනේ එහෙනම් මේකෙන් 1000ක් එහා පැත්තට යවනවා කියන්නේ එකයි යන්නේ ග්‍රෑම් වලට එහෙනම් අපි ලියන්න පුළුවන් 5251 ග්‍රෑම්
540යි මිලිග්‍රෑම්. හරි නේද? හරි. හරි ඊළඟ ගාන 15. එක ලේසියිනේ. 15 බලන්න. 5325 යන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කීයද? හරි ලේසියිනේ. මොකද කරන්න ඕනේ? එහෙනම් ඉලක්කම් ටික එකතු කරගන්නවා තනි ඉලක්කම ලැබෙනකම්. 6යි 3 එකතු කරාම 9යි 9යි 2 එකතු කරාම 11යි 11යි 5යි 16යි 16 මේකද උත්තරේ නෑ. තනි ඉලක්කමක් ලැබෙන්නේ බෑ. එහෙනම් මේ දෙකෙත් එකතු ගන්න. 1යි 6යි උත්තරේ කීයද? 7යි නේද? ඒක උත්තරේ කීයද? 7යි. බෙදීමෙන් තොරව සංඛ්‍යාවක් 3න් බෙදෙන්නේ දැයි සෙවිය හැකි ක්‍රමයක් ලියා දක්වන්න. කොහොමද හොයන්නේ? දැන් මම කරා විදිහ කොහොමද 3න් බෙදනවද කියලා බැලුවේ? ඉලක්කම් දර්ශකය 3 ගුණාකාරයක් වෙන්න උනවන්නේ. 3 ගුණාකාරයක් නම් අපිට කියන්න පුළුවන් මේක 3න් බෙදනවා. 9න් බෙදනවද කියලා බැලුවේ? ඉලක්කම් දර්ශකය 9ක් වෙන්න ඕනි වුණා. 4න් බෙදනවද කියලා බැලුවේ? කියන්න බලන්න ඕමිද්දි. 4න් බෙදනවද කියලා බැලුවේ කොහොමද? 4න් බෙදනවද කියලා බැලුවේ කොහොමද? අග ඉලක්කම් දෙක 4න් බෙදෙන්න ඕනි. අන්න හරි. ඊට පස්සේ දෙකෙන් බෙදනවද කියලා බලන්න කොහොමද? අග ඉලක්කම දෙකෙන් බෙදෙන්න ඕනි. හරිනේ. හරි එහෙනම් ඊළඟ ගානට යන ඉලක්කම් 3කින් මොකක් හරි 84 840 ගාණක් තියෙනනේ. යන ඉලක්කම් 3කින් යුත් සංඛ්‍යාව 6න් ඉතිරි නැතුව බෙදෙන්නේ නම් එක ස්ථානයේ තිබිය හැකි ඉලක්කම්. මේකත් අර විදිහටම හිතමු අපි. මේ ටික මේ කුවා හරිනේ. අර විදිහටම හිතන්න බලන්න. මොකක්ද අහන්නේ 6න් බෙදෙන්නනේ. 6න් බෙදෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? මෙහා දෙකෙන් බෙදෙන්නත් ඕනි. 3න් බෙදෙන්නත් එපයි. හරි. දැන් දන්නව මොකද්ද? දෙකෙන් බෙදෙන්න නම් මෙයාගේ අග ඉලක්කම අනිවාර්යෙන් දෙකේ ගුණාකාරය නැත්නම් ඉරට්ටිය සංඛ්‍යාවක් වෙන්න එපයි. නග ඉලක්කම 2 4 6 8 බිඳුව. ওই ඉලක්කම් ටිකෙන් එකක් වෙන්න ඕනිනේ. බිඳුව කියන්නේ ඉරට්ටිය කියලා තමයි ගන්න. නෑ 10 කියන එක දෙකෙන් බෙදනවනේ. ඕනෑම බිඳුව තියෙන සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා. එහෙනම් මේ ඉලක්කම් ටිකෙන් එකක් වෙන්නත් ඕනි. 3න් බෙදෙන්න නම් තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඉලක්කම් දර්ශකය 3යි ගුණාකාරයක් වෙන්න ඕනි. එහෙනම් අපි බලමු මේ එක එක ඉලක්කම් දාලා ඉවර වෙලා 3 ගුණාකාරයක් ඉලක්කම් දර්ශකයේ විදිහට ලැබෙනවා නම් උත්තරේ හරිනේ. බලන්න 8යි 4යි 12යි. දැන් 12ක් කරනේ. අපි වල දාලා බලමු 2. මෙතන 2 තිබුණා. 8යි 4යි 12යි 2යි 14යි. 4යි 1 එකතු කරාම 5යි. ඉලක්කම් දර්ශකය 5යි. 3 ගුණාකාරයක්ද නැහැ. එහෙනම් 6න් බෙදෙන්නේ නැහැ. 2 හරියන්නේ නැහැ. 4 දාලා බලන්න. 8යි 4යි 12යි 12යි 4යි 16යි. 16 නෑ අපි 6යි 1 එකතු කරාම 7යි. 3 ගුණාකාරයක්ද නැහැ. එහෙනම් හරියන්නේ නැහැ. 6 දාලා බලන්න. 6යි 4යි 8යි 4යි 12යි 12යි 6යි 18ක් ආවා. 18 කින් 8 1 එකතු කරාම 9. 9 කියන්නේ 3 ගුණාකාරය. එහෙනම් හරිනේ. එහෙනම් හරි 6 ගන්න පුළුවන්. 8 දාලා බලන්න මෙතනට. 8 දැන් පස්සේ 8යි 4යි 12යි 12යි 8යි 20යි. ඉලක්කම් දර්ශකය බලන්න 2යි බිඳුව එකතු කරාම 2යි. 3 ගුණාකාරයක්ද නැහැ. එහෙනම් ඒක හරියන්නේත් නැහැ. බිඳුව දාලා බලන්න. බිඳුව 8යි 4යි 12යි 12යි බිඳුවයි 12මයි. 12 කියන්නේ හරියන ඉලක්කම් දර්ශකය 2යි 1 එකතු කරාම 3යි. අන්නේ නම් හරිනේ. 3 ගුණාකාරය 3 කියන්නේ 3 ගුණාකාරයන්නේ. එහෙනම් ගැළපෙන ඉලක්කම් මොනවද? 6 සහ බිඳුව කියන ඉලක්කම් තමයි උත්තර විදියට එන්න ඕනි. හරි නේද? ඊළඟ එකත් උඹ බලන්න. මෙන්න මෙතන මම වෙනස්කමක් කරා මොකක් හරි ප්‍රශ්නේ. මේකේ අපි මොකද කරන්නේ? අර විදියටම 1 බෙගුදරිනේ. දැක්ක ගමන් මතක් වෙන්න ඕනි ගණිත කර්මිකයකට වඩා තියෙන නිසා 1 බෙගුදරි කියන පිළිවෙල තමයි හදන්න ඕනි. මේක තනියෙන් හදන පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ තනියෙන් හදන්න දෙවෙනි එකේ. හරි මුලින්ම තියෙන වරහන ඇතුළට ගියා 10 වරක් අතර 40 වෙන 200 අඩු කිරීම 40 බෙදීම 2 එකතු කිරීම 10. මේ ටිකේ මොකද මුලින්ම තියෙන්නේ? බෙදීම. 42 න් බෙදුවම 20යි 200 අඩු කිරීම 20 එකතු කිරීම 10. මුලින් කරන්නේ එකතු කරන එකද අඩු කරන එකද? 1 බෙගු එයා. ඒ අකුරනේ මුලින් තියෙන එක එකතු කිරීම මුලින්. 20ට 10ක් එකතු කරාම 30යි. 200න් අඩු කිරීම 30යි. 200න් 30ක් අඩු කරාම කීයද? 70යි. උත්තරේ කීයද? 70යි. හරි නේද? එහෙනම් ඒ ගණන් දෙකත් හරි. ඊළඟ එක. කුලී රථයක් පළමු කිලෝමීටරයට 80ක් ද ඊට වැඩි වන සෑම කිලෝමීටරයකට රුපියල් 55ක් බැගින් දාය කරනු ලැබයි.
අයියෝ ලේසියිනේ. කිලෝමීටර් 26ක් යනවලු ගෙවිය යුතු මුළු මුදල අහනවා. පළවෙනි කිලෝමීටරයට කීයද? 80යි. එහෙනම් ඒක එකතු වෙන්න බෑ කොහොමත්. ඊට වැඩි වෙන. හරි. කිලෝමීටර් 26ක් ගිහිල්ලානේ. එහෙනම් පළවෙනි කිලෝමීටරේ නැතුව යා කිලෝමීටර් කීයක් යනවද වැඩිපුර? 25ක් යනවා. එහෙනම් ඒ කිලෝමීටර් 25ට එයා කීය ගානේ ජය කරන්නේ? රුපියල් 55 ගානේ. එහෙනම් මොකද අපි කරන්නේ? 26 ගුණ කිරීම 55. හරි නේද? ඇයි? පළවෙනි කිලෝමීටරයට 80 ගානේ. හරිනේ. ඊට පස්සේ යා කිලෝමීටර් 25ක් යනවා වැඩිපුර. 26 යන්නේ 25ක්. මෙතනට එන්නේ 25ක්. එතනට එන්නේ 25. එතකොට 25 ගානේ 55ක් යනවා. එහෙනම් ඕක තමයි උත්තරේ. හරි මේක සුළු කරන්න ආවන අපි මොකද්ද මුලින් කරන්නේ? මුලින් කරන්නේ 80ට 25ක් එකතු කරනවද? එකතු කරනවද? නෑනේ අයියේ. ගණිත කර්ම දෙකක් තියෙනවා ඔළුවට එන්න ඕනේ මොකද්ද? 1 බෙකුදරිනේ ගණිත කර්ම එකකට වඩා තියෙද්දි අර පිළිවෙලට තමයි සුළු කරන්න මුලින් මේක කරලා තමයි 80 එකතු වෙන්න ඕනි. සුළු කරනවා නම් එහෙම කරන්න ඕනේ. හරිනේ. ඊළඟ කොටස දී ඇති ඍජුකෝණාශ්‍රයේ සමාන්තර රේඛා යුගල දෙකක් ලියන්න. මොකද්ද මේ සමාන්තර යුගල රේඛා කියන්නේ? සමාන්තර රේඛා කියන්නේ මොනවද? සමාන්තර රේඛා. සමාන්තර රේඛා කියලා කියන්නේ අපි යන පැත්තටම යන රේඛා. ඒ කියන්නේ මේ වගේ. තනු මෙහෙම රේඛාවක් තියෙනවා. මෙහෙම රේඛාවක් තියෙනවා නම් මේ පැත්තටම යන වෙනත් තැනක තියෙන රේඛාව මේ. ඒ පැත්තටම යන රේඛාවක් නේ මේ දිශාවටම යන මේ වෙනත් රේඛාවක්. අපි කියනවා සමාන්තර රේඛාවක් මේ. මෙහෙම රේඛාවක් ගත්තොත් මේකට සමාන්තර රේඛාවක් කියන්නේ මේ තැන නැතුව වෙන තැනක තියෙන ඒ දිශාවටම මේ ඒ අතටම යන රේඛාවක්. අපි සමාන්තරයි කියලා දක්වන්නේ මෙන්න මේ ඊතලයක් දක්වනවා මේ. ඊතලය කියන්නේ මේ බලන්න මේ දිශාවටම යනවා කියලා දක්වන තමයි ඊතලය දක්වන්නේ. හරි නේද? හරි. ඉන්න ඒකනේ සමාන්තරයි කියලා කියන්නේ හරි බලමු. ඍජුකෝණාශ්‍රයේදී සමාන්තර රේඛා යුගල දෙකක්. යුගලයකට කියන්න පුළුවන් රේඛා යුගලයක් කියන්නේ දෙකක් නේ. යුගලයකට තියෙන පුළුවන් නම් දෙකක්. කියන ඔක්කොම නම් හතරක් තියෙන්න ඕනේ. DC මේ රේඛාව ගන්න DC රේඛාව මේ රේඛාවට සමාන්තර රේඛාවක් තියේද? ඒ පැත්තටම යන වෙනත් රේඛාවක්. ඔව් මොකද්ද? AB. එහෙනම් අපිට එක මේ එකක් ලියන්න පුළුවන්. DC සහ AB. තව මොනවද තියෙන්නේ? මේ AD කියන එකයි BC කියන එක බලන්න එකම පැත්තට එකම විදියට නේද යන්නේ මේ. බලන්න මේ කොහොම පස්සේ මේ AB කියන එකයි BC කියන එකම පැත්තට එකම විදියට යනවා. එහෙනම් මොනවද උත්තර? AD හා BC. හරි නේද? හරි. ඊළඟ එක සමාන්තර රේඛා ඇඳීමට ඔබ පාන්තිකාවේදී භාවිතා කරන උපකරණ දෙකක්. මොකද අනිවාර්යෙන් කෙලින් ඉරක් ගහන්න ඕනේ වෙන්නේ අපිට. මොනවද ඕනේ වෙන්නේ? අඩි රූලක් එපෑනේ. මුලින්ම ලියන්න අඩි රූල. ඊට පස්සේ ඊළඟ උපකරණ මොකද? පැන්සලක් හෝ පෑනක් එපේ. පැන්සල ලියන්න. පැන්සල් ලියන්න නැත්තම් අඳීමට භාවිත වෙන පැන්සලක්. නැත්තම් පෑන ගෙල් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට කියන මොකද්ද? රූපයේ AC යා කරන්න. හරි. AC යා කරන් බලන්න මේකේ. මම කරන්නේ AC යා කරන්නලු. ලොක් කරගම රූපය හරි. උන්නේ නම් මම AC යා කරා. AC යා කරන් පස්සේ මෙයාලා කියනවා B හරහා AC ට සමාන්තර රේඛාවක්. B හරහා මෙන්න මේ B ලක්ෂ්‍ය හරහා යන විදියට AC ට සමාන්තර රේඛාවක්. ඒ සමාන්තරය කිව්ව මොකද්ද? යන දිශාවටම යන්න ඕනේ එහෙනම් AC යන විදියටම B හරහා මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා තියෙන්න ඕනි. මම හිතනවා තේරෙනවා කියලා මේ AC යන දිශාවටම B හරහා මේ අතටම රේඛාවක් ඇඳලා තියෙන්න ඕනි. අඩි රූල තියලා මේ කෙලින් යන විදිහට මෙතන රේඛාවක් අඳින්න ඕනේ. ඒකනේ අපි සමාන්තර රේඛාවක් කියන්නේ. හරි නේද? හරි. ඊළඟ ABCD ඍජුකෝණාශ්‍රයේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන කීයද? සමානව කොටස් කීයකට බෙදන්න පුළුවන් සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? මේක එකක් මේක එකක් කීයද? දෙකයි. ත්‍රි දෙකයි. ඊට පස්සේ සමදීපාර්ශ්වික සම්මිතික තල රූපයක් ලැබෙනසේ පහත රූපය සම්පූර්ණ කරන්න. එහෙනම් මේ පැත්ත වගේම කැලලක් එහා පැත්තෙත් තියෙන්න ඕනේ. මේ පැත්ත බලාගෙනම අදින්න. මේ කොට්ටේ ඉඳන් එහා පැත්තේ කොට්ටේ මේ කොට්ටට යන්න ඕනේ. හරි ඒකේ කොට්ටිය දිගේ යනවා ආපහු. ඒ කොට්ටේ ඉඳන් පහළ කොට්ටේ මැදට යනවා. ආපහු අර කොට්ටේ තිබුණ තැනට වෙනවා. ආයිත් කොට්ටක් පහළට යනවා. ආයිත් මෙහාට යනවා. ආයිත් පහළට එනවා. ඊපස්සේ කොන් දෙක යා වෙනවා. ওই විදිහටනේ.
අන්න ඒ විදිහට එහා පැත්ත බල බල මේ පැත්තේ අඳින්න. ඒ වගේම කොටසක් මේ පැත්තේ එන්න ඕනි. ඒවනම් ලේසි ඉන්නේ. හරි. ඊළඟ පහත දී ඇත්තේ AB ලෙස නම් කර ඇති සංඛ්‍යාත්මක ප්‍රකාශනය ඇතුළත් කාඩ්පත් දෙකකි. C යනු සංඛ්‍යාවක් ලියූ බොත්තමකි. ඒ කාඩ්පතේ ඇති ප්‍රකාශනය සුළු කිරීමේදී පළමුව කළ යුතු ගණිත කර්මය මොකක්ද? මොකද්ද කරන්න ඕනි බලන්න මොනවද තියෙන ගණිත කර්ම? එකතු කිරීම, ගුණ කිරීම, වරහන්. මොකද කරන්නේ? වන් බෙකුදරි. මොකද මුලින්ම වෙන්නේ? වරහන්නේ. මොකද වරහන්? වරහන් ඇතුළට ගියන් පස්සේ මොනවද කරන්න ඕනි? ගුණ කිරීම කරන්න ඕනි. ඊට පස්සේ තමයි එකතු කිරීම. හරිනේ. හරි. ඊළඟ සංඛ්‍යාව ලියූ C බොත්තම මොකද කියන්නේ? මොකද කියන්නේ? බලන්න මොකද කියන්නේ? සංඛ්‍යාව ලියූ බොත්තමක් තියෙනවලු හරිද? සංඛ්‍යාව ලියූ C බොත්තම. මේ C බොත්තම ඒ කාඩ්පතේ ඉස්කොට්ටුව මත තැබූ විට පිළිතුර 23ක් විය. හරි. අපි බලමු ඒ ගාන අරකට ගිහිල්ලා හරිද? මේ කොටුවට යන්න. ගාන ලියාගමු බලන්න. දෙක එකතු කිරීම 7 ගුණ කිරීම මොකක් හරි ඉලක්කමක් කොහොමද තියෙන්නේ? ඔක සමානයි. හරි මේක සුළු කරන් පස්සේ ත්‍රිකීයද වෙලා තියෙන 23යිලු. මොකක්ම හරි C වල තියෙන ඉලක්කමක් ගෙනල්ලා මේක ඇතුළට දැම්මම පස්සේ උත්තරේ කීයද වෙලා තියෙන්නේ? 23යි. අපි දන්නවද C ගේ අගය? මේ වගේ ගානක් අපි හදන්නේ දන්නේ නැති අගයට මොකද කරන්නේ? x කියලා දාගන්න. හරිද? දන්නේ නැති අගයට x කියලා දාගන්න. x හරි වලට කැමති අකුරක් ඉංග්‍රීසි කැමති අකුරක් දාගන්න. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මොකද දන්නේ නැති අකුර. මෙතනදී කරන්න ඕනි x ට දුරින්ම ඉන්න අය. දැන් මේ x ට දුරින්ම ඉන්නේ කවුද? එකතු කිරීම දෙක. එකතු කිරීම දෙක එහා පැත්තේ ඇති මොකද්ද වෙන්නේ? එයාගේ ගණිත කර්මේ වර්ගේ මාරු වෙන්න ඕනි. ගණිත කර්ම එකතු කිරීම නම් එයාගේ වර්ගේ මාරු නම් පස්සේ මොකද්ද? අඩු කිරීම. මේ පැත්තේ ඉතුරු වෙන 7 ගුණ කිරීම x 23න් අඩු කරන් පස්සේ දෙකක් කීයද? 21යි. මේ පැත්තේ තියෙනවා 7 ගුණ කිරීම x. හරි. ඊළඟට ගුණ කිරීම 7 මේ x නේ තනි වෙන්න ඕනි. x ගාව තියෙන ඔක්කොම හිමීට හිමීට එහා පැත්තට යවන්න. x ට දුරින් මිටි මෙතන එකතු කිරීම දෙක. ඒක නිසා යාවේ යවුවා වර්ගේ මාරු වෙන නිසා එකතු කිරීම දෙක එහා පැත්තට යද්දි අඩු කිරීම දෙකක් වුණා. ගුණ කිරීම එක එහා පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? බෙදීම 7ක් වෙන්න ඕනේ. ඒ ගුණ කිරීම 7 අනිත් වර්ගය මොකද්ද? ගුණ කිරීමයි බෙදීමයි ඉන්නේ එක ළඟ යන්නේ. මෙයා වර්ගය මාරු වෙද්දි බෙදීම 7ක් වෙන්න ඕනේ. 3යි. එන උත්තරේ කීයද? x සමානයි 3යි. හරි නේද? නැත්නම් අපිට ඉතින් මේකට එක එක ඉලක්කම දදා බලන්න එපයි. මේකෙදි කරන්න ඕනේ මෙන්න මේ පියවර පිළිවෙලට යන්න ඕනේ. මොකක් හරි ඉලක්කමක් දාලා එයාට දුරින් ඉන්න එහා පැත්තේ යව එයාට උත්තරයක් ගන්න. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිද? ඇත්තටම මෙතනදී වෙන්නේ හිතන්නකෝ මෙහෙම තිබුණා කියලා මේ. මොනද තියෙන්නේ? මෙන්න මේ එකතු කිරීම දෙක අඩු කර මේ අයින් කරන්න අපිට මොකක්ද ඕනේ වෙන්නේ? අඩු කිරීම දෙකක්. එහෙනම් අපි කරන්න ඕනි දෙපැත්තටම අඩු කිරීම දෙකක් දාමු. සමාන ගුණ කියන්නේ එක පැත්තට කරපු දේ අනිත් පැත්තටත් වෙන්නේ බෑ. එහෙනම් මේ පැත්තනොත් දෙකක් අඩු කරා එහා පැත්තනොත් දෙකක් අඩු කරා. එහෙනම් මේ දෙකට මේ දෙක අඩු වෙලා එහා පැත්තේ හදනවා 23න් දෙකක් අඩු වුණාම 21. ආයෙනම් ගුණ කිරීම අයින් කරන්න දෙපැත්තම දෙපැත්ත 7න් බෙදමුනේ. මේ පැත්තේ 4 7 කැපිලා ගිහිල්ලා x සමානයි 21 බෙදුනත් 3යි. මේ ක්‍රමේ තමයි හරිනම් සිද්ධ වෙන්න ඕනි. උනාට අපි අර ගණිතයේ ලේසි කරගන්න අපි අර මතක තියාගන්න එයාගේ වර්ගේ මාරු වෙලා තමයි එහා පැත්තට යන්නේ. එකතු කිරීම දෙක එහා පැත්තට යද්දී අඩු කිරීම දෙකක්. ගුණ කිරීම 7 එහා පැත්තට යද්දී එයාගේ වර්ගේ මාරු නම් බෙදීම 7ක්. හරි නේද? උත්තරේ එතකොට 3යි. හරිනේ. ඊට පස්සේ එම බොත්තම B කාඩ්පතේ කොටුව මත ලැබූ විට ලැබෙන බෙදුනා. උත්තරේ කී 3නේ ආවේ. හරි බලන්න. මුලින් කරන්නේ වරහන් 7යි 2 එකතු කරාම 9යි 9 ගුණ කිරීම 3 කීයද 27. එහෙනම් උත්තරේ කීයද 27. ලීසිනේ. හරි. B කොටස 7ද ඉක්මනට එකතු කරනවද අඩු කරනවද මුලින්? එකතු කරනවා. 7යි 2යි 9යි 9න් 3ක් අඩු වුණාම
මේ රටාවට බලන්න 1 බිගුදරි 6 3යි 9යි එකතු කරනවනේ මුලින් 9න් දෙකක් ගියාම 7යි ලේසියිනේ. ගුණ කිරීම බෙදීම ගුණ කිරීම තියෙනවා. මොකද්ද මුලින්ම කරන්නේ? බෙදන්න ඕනි. 1 බිගුදරිනේ බෙදීමනේ මුලින් තියෙන්නේ. 10 දෙකෙන් 5න් බෙදුනා 2යි ගුණ කිරීමනේ තියෙන කැමති එකක්. එහෙනම් ගුණ කිරීම විතරක් තියෙනවනේ කැමති විදිහට 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. හරි නේද? හරි. ඊළඟ කුලකයක් සංවෘත රූප සාමි සංවෘත රූපයක් අපි මෙන්න මේ වගේ රූප කෑල්ලක වහපු රූපයක් ඇරලා තියෙන්න බෑ. වහපු රූපයක් ඇතුළට අර දත්ත ටික ඒ කියන්නේ මොනවද? අවයව දාලා ඉවර වෙලා මේ මීතලයක් දාලා දැක්කුවේ මොන ක්‍රමයේදීද? කුලකයේ විදිහ දැක්කුවේ වෙන් රූප සටහනක් මගින්. අපි මේ ක්‍රමයට කියනවා වෙන් රූප සටහනක් මගින්. මෙන්න මේක හඳුන්වා දුන්නේ කවුද කියලා අහනවා. මෙන්න මේ නමේම තියෙනවා මොකද්ද? වෙන් රූප සටහනක්නේ. එහෙනම් මෙයාගේ නම වෙන්න ඕන මොකද්ද? වෙන්. හරිම නම ජෝන් වෙන්. මතක තියාගන්න නම ජෝන් වෙන්. අර මොකද්ද සූටින් මාටින් එකේ ඉන්නේ. ඔරාගේ නම මොකද්ද? ජෝන්නේ. ජෝන් කෑල්ල එතනින් මතක තියාගෙන ඉන්න. ඔළුවේ තියාගෙන ඉන්න. එහෙනම් ඒකෙන් ජෝන් කෑල්ල තියෙනවා. වෙන් රූප සටහනනේ ඕකට කියන නම. අපි ඔය ආකාරයට කියන්නේ වෙන් රූප සටහනක්නේ. එහෙනම් නම වෙනවා ඇත්තේ ජෝන් වෙන්. හරිනේ. එහෙනම් හරි. ඊළඟ 1ත් 20ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යානේ. එහෙනම් ඉරට්ට සංඛ්‍යා මොනවද? 2 4 6 8 10 12 14 16 18 20. ඕවනේ. 1ත් 20ත් අතර කිව්වම 1යි 20යි අයිති වෙනවද නෑනේ මතකද? සංඛ්‍යා රේඛාවක් එහෙම අපි අර අතර හද්දි මේ සංඛ්‍යා දෙක අයිති උනේ නෑනේ. එහෙනම් මේක වෙන් රූප සටහනක් මොකද අවයව මගින් දක්වන්න තියෙන්නේ. ඉතින් ගාන කියවන්න මුලින් අවයව මගින් අහන්නේ. එහෙනම් 2 4 6 8 10 12 14 16 18 ඔච්චරයිනේ. ඔය විදිහට සංගලවරණම් ඇතුලේ දක්වන්න ඕනි. ඊළඟ ගන්නවා කුලකයේ අවයව නිශ්චිතව හඳුනාගත යුතු පොදු ලක්ෂණ. මොනවද මේ බලන්න පොදු ලක්ෂණ? 1 4 9 16 මොනවද මේ අංක? දැන් බලන්න 1 වර්ගය 1යි 2 වර්ගය 4යි 3 වර්ගය නැත්නම් 3 දෙවෙනි බලය කීයද? 9යි 4 දෙවෙනි බලය 16යි. මේ කී මොනවද තියෙන්නේ? 1ත් 17ත් අතර කියලාම කියන්න පුළුවන් නැත්නම් 1ත් 20ත් අතර නැත්නම් 0ත් 20ත් අතරනේ 0ත් 20ත් අතරනේ. මේ දෙක අතර තියෙන්නේ නැත්නම් 0 සහ 20 අතර මොනවද මේ තියෙන්නේ? සමචතුරස්‍ර සංඛ්‍යා. අපි මේක ලිව්වත් එක්කනේ කලින්. 0 සහ 20 අතර සමචතුරස්‍ර සංඛ්‍යා. හරි නේද? ඊළඟ බලන්න. 20 ප්‍රථම 20 සාධක අයියෝ ලේසිනේ. සාධක ලියනවා කියන්නේ මෙයා හැදෙන ආකාර ලියනවා මොනවද? 20 වරක් 1 4 වරක් 5 තමනොත් 10 වරක් 2 තියෙනවා. තව එච්චරයිද? එච්චරයි වගේනේ. එහෙනම් මොනවද සාධක? 20 1 4 5 10 2. මේ කිනක එක එක ඉලක්කම් වලට අපි කියනවා 20 සාධක කියලා. ලේසිනේ. හරි. ඊළඟ 36 ප්‍රථම සාධක වල ගුණිතයක්. එහෙනම් මොකද කරන්නේ? 36 36 මොකද කරන්නේ? බෙදාගෙන යන්න ඕන. ප්‍රථම සාධක වලින් දෙකෙන් බෙදනවාද? 18යි. දෙකෙන් බෙදනවාද? 9යි. දෙකෙන් බෙදනවාද? නැහැ. 3ෙන් බෙදනවා. 3යි. 3ෙන් බෙදනවා. 1යි. 36 ලියන්න පුළුවන්. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. 2 ඒවා 2යි 3 ඒවා 2 ලේසිනේ. එතන එක ළඟ ලිව්වා ඒක තේරෙනවන්නේ අපි දැන් කොච්චර කරාද ඒ වගේ. අර ඊළඟ එකත් තනියෙන් හිතලා බලන්න. 3න් 3ක්නේ තියෙනවා කියන්නේ. හරි. ඉතිරි නැතුව බෙදෙන්න 9න් බෙදෙන්න ඕනේ. 9න් බෙදෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? ඉලක්කම් දර්ශකය 9ක් වෙන්න ඕනේ. හිතලා බලන්න. ඉලක්කම් දර්ශකය 9ක් වෙන්න නම් මොනවද තියෙන්න පුළුවන් සංඛ්‍යා කියලා හිතලා හදලා තනියෙන් අනිවාර්යෙන් ඊළඟ සතියේදී හදාගෙන ඉන්න ඕනි. හරි අපි සාකච්ඡා කරා. ඔයාලට තේරෙන්නේ නැත්නම් ආයෙත් සැරයක් අහන්න. මේක අහන්න ඔයාලට මතක හිටිනවා. හරිද? ඒකින්ද හොඳට කරලා පුරුදු වෙන්න. අපිට පන්තියට ඒ කියන්නේ කරපු ටිකට අදාළ හොඳම ගණන් ටිකක් මේකේ හදනවා. පේපරේ චුට්ටක් අමාරුයි. ඒ වුණාට කරපු දේවල් ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. හොඳට බලා ගන්න. හරි එහෙනම් හැමෝම වැඩ කරන්න පුත්සරණයි.